රටේ තියෙන මාගේ ඉදරට ඔබ සාදරයෙන් පිළිගන්නවා. බලන්න යාළුවා මේ පරිසරයේ තියෙන සුන්දරත්වය අපි දෙන්න අද මොකද්ද කරන්න හිතන් ඉන්නේ? අපි අද ආධ්‍යාත්මික සුවය විඳිමු. එහෙනම් අපි මේ ආධ්‍යාත්මික සුවය හොඳින් සනීපට විඳිමු. අර අම්මට පට ඒකයි මට උඹේ කේල්කනක් හොරෙන් අරන් යනවා. අද නෝ ඔය තුඹේ ඔච්චිට මම පොඩි පාඩු වගේ දෙන්න. එපන් ගුණීද බං. ඒකට කමක් නෑ යාළුවා. අපි දැන් ඔයා කිව්ව විදියට සතුටින් ආධ්‍යාත්මික සුවයට එක්වෙමු. කමන්නේ බං. ඊවල් කරයට කියන ගෙවිද හැඳි ගෙවිද යන්නද? අපි ආධ්‍යාත්මික සුවය විඳිමු. ඔව් යාළුවා කොහොමත් ඉතින් ලෝකේ උතුම් රට ලංකාවනේ. මොකද අද මාකට ඉතා සිල්වතුනක් උපයා ගැනීමට හැකි වූ බැවින් අපි කුඩා හෝටලයකින් ආහාර අනුභව කරමු. ඔව් යාළුවා මටත් වැඩි වැටුපක් උපයා ගැනීමට නොහැකි වුණා. සුපිරි ගානක් තියෙයි වගේ. වැදලාම ගමු. පටයක් රුපියල් 20 තියෙන. ෂේ මේ වගේ හිඟ අඩු දෙන්න. නොදකිය. කාල කන්නේ. මුන් කියුවේ නම් කොහමද? 5 star වලින් කන්න. බලපියවකෝ. දෙකි. මුන් ගන්න නේද මුන්ටම දෙන්නේ. Jangan mati ya keberadaan. Pada diri saya senang. අයියෝ යාළුවා මොකද්ද මේ වැටුන කරදරේ? සල්ලි තිබුණු පර්ස් එක නේද? අයියෝ අපි ආපසු හැරී යමු. ෂේ ගන්න දෙන්නේ ගෙන්නේ ඉස්සරහ තියෙන්නේ. අදරන් ගොඩක් පාඩු. රුපියල් 50ක් තියෙනවා මේකක් දාලාම දෙනවා. පව් අසරනේ කාලක් දාන්නේ. කවුරුද පුත්‍රනේ ගුණාවට ඇදීනවා. මින්න අපදෙසට ඇදී ආ පුත්කලයා. ඇයි ඔබ අපදෙසට ඇදී ආවේ? තෝගේද පස්සේ හිගන්නේද තෝ? මම රුපියල් 50ක් දැම්මා. මේක අරන් ගිහලා අර කඩේ ගිහලා කාපන් ඈ. මගේ හොඳට කාපන් ඈ. මගේ හිඟන්නොත් කියලා බිස්නස් කරන්න පුළුවන්. මාගේ පොකට් මේ රුපියල් 20යි තිබෙන්නේ යාළුවා. අර පුච්චලයා රුපියල් 50ක්ද මාට පරිත්‍යාග කර ඇති බැවින් ඔහුට පින්වත් අත්වෙක්තා. ඔව් යාළුවා මා ගාවත් ඇත්තේ රුපියල් 20ක් පමණි. දෙක්කනේ ලංකාවේ ඉන්න පුද්ගලයන්ගේ කොට. ඔව් යාළුවා ඔහු කිසිවිටකත් සිතා නැහැ අපේ පර්ස් එක සොරකම් කරන්න. අනිවා ඒකනේ ලෝකේ උතුම් රට ලංකාව. අපි යන් පරිප්පු වඩයක් අර යම් කිසි පුද්ගලයෙක් සෑපැත්තක් ගෙන ගොයන් කපන්නේ තොපගේ වෙලේ නොවේද? මාගේ වෙලේ තමා මිත්‍රේ. බලන්නකෝ හිතවල් මිනිසුන් අපේ රටේ කොච්චර හිතේද? ඔබට උදව්වක් පිණිස. ඔව් මාට උදව්වක් පිණිස මම ගොයන් කපා දෙනවා. අපි මේ පැත්තට යමු මිත්‍රේ. ඔහුට කීට්ටක් වදින්න ඕන. අර ඉතුරු කරගත්ත පරිප්පු වැඩේ වදින්න. අයියේ මුරු ඔතගේ වෙලේ ගොයන් කපන අතුල ඇස් දෙන්නේ නැද්ද? ඔව් මිත්‍රේ මම මේ මිත්‍රයත් සමගත් පැවසී එක තමයි සුවඳ කීකරු ගොඩාක් හොඳ මිනිස්සු අපේ ලංකාවේ සිටින්නේ. දැන් අපි පරිප්පු වඩේ එක තේ දෙන්න යන්නේ උන්ට. මාගේ ගොයන් ටික කපා දෙනවට. එන්න මිත්‍රේ යම්. ඒ ගොන්නාම්බඩදී
මිත්‍රය අරු යන්නේ තොපගේ ගෙවල් පැත්තට නොවේ වෙන පැත්තකටනේ. ඔව් මිත්‍රය ඔවුන් යන්නේ වෙන පැත්තකට තමයි. මොකද ඔවුන් වී තම්බා කොටා වේලා හැමදේම කර මා අතටම ලබා දෙනවා යයි මට සිතෙනවා. ඔවුන් මේ සුවඳ කීකරු මිනිස්සු ලංකාවේ කොයි තැන්වල නම් සිටීද? ඒ වගේ මෙයාලත් මාහට ගොඩාක් උදව් කිරීමට වග බලාගෙන ඇති කියා මං සිතනවා. එහෙනම් කපා කොටා ඔක්කොම කරගෙන අකබෑවිලා හරි මා ළඟට එන්නතුරු අප බලා සිටමු මිත්‍රේ. මිත්‍රය කොහොමත් ලෝකේ උතුම් රට ලංකාවනේ. අද දවසල ලංකාවේ සුන්දරම සුන්දර දවස්. එහෙනම් අපි දෙන්න සුන්දර විදිහට විසිරියම්. ඔව් යාළුවා මට ඒ දේ හොඳින් වැටහුණා. එතත් මේ වගේම දවසක අපි දෙන්න එක්වී ගමේ සංචාරයක් පවත්වමු යාළුවා. එහෙනම් අපි අද දිනට විසිරියම්. කොහොමද ලෝකේ උතුම් රට ලංකාවනේ. මාගේ පින්බර පින්වතුනි ඔබට පැමිණියා. සමනලිය පියාඹගෙන සමනලිය අකන උපකාරට මම පැමිණියා මාගේ බිරිඳ ඇවරියට. තෝ ආද පාලා ගෙදර. තෝ කනවා. අර අපේ පුරේ ගොයන් කප හිටපෙකේ තෝ දැකලා තොරෙක් දැකලා තෝ අර මිනිස්සුෙකුට කියලා උදව් කරන්න කියලා බූරුවා. තෝ මොනවද කරේ? ගිහ හොයන් වරන් ගිහ දව්ව. තෝ කාලෙත් තිරයද? නෑ පින්වතියනේ. ඔහු හරිම හොඳ පුච්චලේ. මොන පර බල්ල කොහෙද එහෙනම් ඌ වී අරන් ගියේ? වී අරන් ගියේ ඔහු අපට කොටලා ගෙනත් දෙන්න පිළිගෙන. මල්ලා තේ තොට වී පොදු ටික බූරුවා ගිහින් අරන් වරන්. තෝගේ ආච්චිලා කොහෙද බයි? මේ උතුම් රටේ මේ උතුම් ගස්සේ මේ උතුම් නිදහස පත්තර හොඳයිද? මාගේ මිත්‍රය වෙන තොප මේ උතුම් ලෝකෙ උතුම් රටවල ලංකාවේ කොහෙද ඔය කලබලෙන් දුවන්නේ? අයියෝ මිත්‍රත්‍රේ ඔබත් මා සමග දිව යුතුයි. මොකද අපේ ගෙදර ඉන්න විදුලි කෝච්චිය මා පසුපස හමා එනවා. ලෝකේ උතුම් රට ලංකාව වුණාට ගෑනුන්ගෙන් බේරිලා හමාරයි මිත්‍රත්වයේ. අපි දෙන්නාගේ මිත්‍රත්වයේ තියාගෙන බේරීමට අපි මෙතනින් පලා යා යුතුයි. මිත්‍රේ අප මේ උතුම් ලංකාවේ පිටින් පලා ඉන්දියාවට පිටව යමු.